ආයිබෝවන් මගේ අලුත් YouTube channel එකට ඔයාලව ආදරේ සාදරේ පිළිගන්නවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක සහ පළවෙනි channel එක. මගේ නම විහිගි නුරාදා. ඔයාලට පුළුවන් මගේ වීඩියෝ බලලා ඒවට like කරන්න, comment කරන්න, subscribe කරන්න මාත් එක්කම ඉන්න කියලා මේ පටන් ගත්තු පුංචි ගැප්පෙදි. අද අපි කතා කරමු විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. මේකේ මේ මගේ විෂන් බෝඩ් එකේ දැන් මේ වගේ චූටි ගෝල්ස් තමයි මම දාලා දෙන්නේ. දැන් මගේ මේක පුංචි travel එකක් යන එක. ඒක මගේ හැබෑ වුණා. මම ඔයගොල්ලොන්ට මෙතනින් පින්තූරයක් දාන්නම් මේ ක්ලිප් එකේ. මෙන්න මේක මම එතකොට ඒ හරියන එකට හරියක් දාන්න. එතකොට අපිට අපිට දාන්න විෂන් බෝඩ් එකේ අපේ සිහින එන්න ටික අපිට ඒක හැබෑ වෙනවා කියන එක දැනෙනවා. ඉතින් ඔයාලා පුංචි ටික් එකක් දාගන්න. ඔයාලගේ සිහිනේ හැබෑ වුණා. ඒ වගේ මේ වගේ වෙලාවකදී පින්තූරයක් කරන් තියාගන්නත් අමතක කරන්න එපා. එතකොට අපිට මේ විෂන් බෝඩ් එක හදනවා කියන එක වයස් ભેදයක් නෑ. අපිට වයසක් කියලා නෑ. ඕනම කෙනෙක්ට හදන්න පුළුවන්. තවත් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. උඩ අපිට ඒවට උත්තර දෙන්න පුළුවන්. අපිට මේ විෂන් බෝඩ් එකෙන් අපේ ගති ගුණයක් වැඩි කරගන්න, අඩු කරගන්න ඒ වගේ දෙයක් ඕන අපේ ජීවිතය හරි විදියට හදාගන්න අපිට පුළුවන්. මෙන්න මේ වගේ පුංචි දේවල් අර ලියලා ෆොටෝකොපි අරන් ඕන විදියට එක්කම එක ලියලා ගත්තේ. මගේ අතින්ම ලියලා මගේම වෙනස් කර ගන්න ඕනේ ගති ගුණයක් කියන මම මේක ගත්තා. මෙහෙම ලියලා. ඔයාලට පුළුවන් මේ වගේ දේවල් ලියලා ඔයාලගේ විෂන් බෝඩ් එක සම්පූර්ණ කරගන්න. ඒ වගේම මේ තියෙන්නේ මම ගත්ත තව පින්තූර වගේක්. මේක තව මේ යාළුවොත් එක්ක මේ වගේ ඒවා පුංචි ඩ්‍රීම්ස් එකද ඒ වගේ දේවල් ඉක්මනට අපිට හැබෑ කරගන්න පුළුවන්. එතකොට අපේ විෂන් බෝඩ් එක හරි ලස්සනට හරිම ආකර්ෂණීය විදිහට අපිට හදාගන්න පුළුවන්. ඔයගොල්ලොත් ඔයාලට ඕනි දේවල් මොනවද කියලා මුලින්ම ලියාගෙන ඒක නෝට් කරගෙන ඔයාලට පින්තූර ටික හොයාගන්න නම් ඔයාලගේ විෂන් බෝඩ් එක කියන දේ ඔයාලගේ ජීවිතේ හරි ලස්සන දෙයක් වෙයි. එහෙනම් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා. මට වෙච්ච කතා කරන්න තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ලැජ්ජායි මේ වගේ පළවෙනි වීඩියෝ එක ගැන. ඊළඟ වීඩියෝ වලින් මම මගේ ලැජ්ජාවත් නැතිකගෙන ඔයාලගේ ඉස්සරහට එන්නම්. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලෝ හොඳයි ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහිල්ලා එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.